හාමුදුරුවෝ එක බණක කියනවා කිව්වා අර මං කියනවා පින්නතුනේ උදේට බුදුහාමුදුරුවන්ට පැම් පූජාව තියන්න කියලා. මේ බණම දාලා තියෙනකොට තාත්තා නැගිට්ටලු දවසක් පාන්දර 4ට විතර. නැගිටලා අර ලොකු වීදුරුවකට පැන් එකක් තියලා. සතියක් විතර තාත්තා මේක තියනවලු. අර බණ බලන්නකො පින්නතුනේ ධර්මයේ ගුණ කියන තැන කියනවනේ සම්දිට්ඨිකෝ කියලානේ. ධර්මයේ ගුණ කොහොමද? සන්දෘෂ්ටිකයි. සති දෙකක් විතර තියනකොට අම්මා නැගිට්ටලු තාත්තට කලින්. නැගිටලා මොකද කරන්නේ? වීදුරුවක් හොදලා අරකට වතුර ටිකක් දාලා අර මේසෙ උඩින් තියලා බුදිය ගත්තලු. මොකටද? අපි අම්මලා කරන්න ඕන දැන් මේක හෙට ඉඳන් තාත්තට පූජා කරන්න. ටිකක් හරි ගියේ නැද්ද? මෙලෙක්කුන් නැද්ද ටිකක්? ටිකක් හරි ගියා. දැන් මම මේ කියන්නේ ගෙවල් වල ඉන්න තරුණ දරුවන්ට හෙට ඉඳන් මොකද කරන්න ඕන නැගිටලා. නැගිටපු ගමන් බුදුහාමුදුරුවන්ට පැන් වීදුරුවක් පූජා කරන්න. ඔක බැරි වෙයිද කරගන්න? පිං සිද්ධ වෙන්නේ නැද්ද? උදේ පාන්දර මගේ බුදුහාමුදුරුවන්ට පැන් ටික පූජා කරනවනේ. පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළම ආනිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? බුදුහාමුදුරුවෝ. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු බලාගෙන ඉන්නේ. කවුද මේ උදේ පාන්දර බුදුහාමුදුරුවන්ට පැන් පූජාව තියන්නේ? අය අමුතුවෙන් ගාථා කියන්න ඕනද? නෑ, ඕක කරන්න. අම්මා වතුර වීදුරුව හොදලා තියෙනවා, තාත්තා පැන් එක තියෙනවා. දෙන්න තව කතා නැහැ. ඒ දේශනාවෙම සඳහන් කරනවා මම කියන්නේ මම මේ කතන්දරේ කලින් කියලා තියෙනවා කරන්න ඕන විදිහ මේකේ ප්‍රතිඵලයක් දැනගත්ත පහුගිය දවස්වල ප්‍රතිඵලය කියන්නේ. අර පීරිසියකට හරි දාන්නේ ටිකක් පූජා කරන්න කියලා. පීරිසි කියන්නේ මෙව්වට හොඳේ. ඕකට බත් හැඳි භාගයක් විතර දාලා මොනා හරි උයනවනේ ගෙවල් වල උදේට මොනා හරි උයනවනේ. දවසක් අම්මා පැහෙන හොද්දෙන් ගෙනල්ලා දාලා මේසෙ උඩින් තියලා ගියාලු. මොකටද? තාත්තා ගෙන් එළියට බහින්න කලින් අරක පූජා කරන්න. හාමුදුරුවනේ සති 3ක් එකම බණ ගෙදර දාන්න කිව්වා. සති 3ක්. ඇයි මේ එකම දාන්නේ? අර තාත්තට අම්මට දැන් මෙව දැනගන්න එපේ මේක මෙහෙම කරන්නේ කියලා. තාත්තා අරක දැකලා තියලා වැඳලා ගියාලු. දැන් ටිකක් හරි ගියේ නැද්ද අරට වැඩිය? කොල්ලට හිතුණලු අර කියන විදිහට බුදුන් වඳින්න ඕන කියලා. මම මේ කියන ඒවාට තුට්ටුවක්වත් යන්නේ නැහැ හොඳේ. ඔය බය වෙන්න එපා. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. හෙට ඉඳන් පටන් ගන්න වරු 3න් කෙසේ වෙතත් සති 3න් හරියනවා. ඔය අපි කියනවනේ හැන්දෑවට ගෙදර බුදුන් වඳින්න කියලා. දැන් මම මේ කියනකොට අපේ තාත්තලා හදවතට තට්ටුවක් දාලා බලන්න ඕන මොකද්ද? මම ගෙදර වඳිනවද නැද්ද කියලා. බොණ්ඩ ඕන නම් බිව්වට කමක් නැහැ අර බුදුන් වැඳලා ගිහිල්ලා. කොල්ලා කියනවා මේ වගකීම තියෙන්නේ දරුවන්ට හොඳේ තරුණයන්ට තියෙන්නේ. දැන් අර ගෙදර කවුද වැඩේ පටන් ගත්තේ? තරුණයා තමයි බණ ටික දාලා වැඩේ පටන් ගත්තේ. කොල්ලා කියනවා හාමුදුරනේ මහ දෙයක් තිබෙන්නේ නැහැ මල් ටිකක් විතරයි. මේ තාත්තට කිව්වලු වඳින්න දෙන්න කියලා. තාත්තාව බලන්න දේශනාවේ පැහැදිලි කරනවා උදේටයි හවසටයි අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලලා වඳින්න. කාටද මම මේ කියන්නේ? දෙමව්පියෝ ඉන්න දරුවන්ට කියන්නේ. දැන් මම මේක කියනකොට ඇත්ත හිතන්න ඕන මොකද්ද? මගේ ගෙදර අම්මයි තාත්තයි ඉන්නවා. මම වඳින්න ඕන. බැරිකමද නොකරනකමද පුතේ? නොකරනකමනේ. මගේ ලේන් මසින් හැදුණු දරුවා අපි මේ රටවල් හදන්න ඔට්ටු වෙන්න ඕනේ නැහැ හොඳේ. ඔය සමිති සමාගම් පිහිටා ගන්න මේ බස් පිටින් අරන් අනුරාධපුරේ යන්න ඕනද මේ ටික කරන්න? මේ ගෙදර කරන්න තියෙන්නේ. මගේ ලේන් මසින් හැදුණු දරුවා මගේ කකුල් දෙක අල්ලලා වඳිනකොට ඒ මට නිකම්ම ඔළුව අත ගෑවෙනවා. එහෙම වෙන්නේ නැද්ද? අරගෙන මූණ ඉඹින්න නැද්ද? නලල ඉඹින්න නැද්ද? ඕකනේ වෙන්න ඕනේ. කොල්ලට හිතුණලු නිකමට
තාත්තගේ කකුල් දෙක අල්ලලා වඳින්න ඕනේ. අයියා රහඳුරු බනට කියනවනේ කරලා බලන්න කියලා. කකුල් දෙක අල්ලලා වැඳලු. කොල්ලට තේරුණාලු තාත්තා අඬනවා කියලා. එක්කි ගහලා අඬන්න පටන් ගත්තලු පින්නතුනේ. කොල්ල නැගිටිනකොට මට ඉතින් මෙතන තාත්තලා හිටියා නම් හොඳයි. තාත්තා කොල්ලගේ මූණ අරගෙන පපුවට තියාගෙන අඬන්න පටන් ගත්තලු. අම්මට බලාගෙන ඉන්න පුළුවන්ද තාත්තයි පුතයි අඬනකොට? අම්මා වෙනම අඬනවලු. තුන් දෙනා බදාගෙන ගෙදර ඇඬවලු. ඊට පස්සේ කොල්ලා කිව්වා හාමුදුරුවනේ අවුරුදු 21කටම තාත්තා කියලා හැඟීම දැනෙච්ච එකම දවස කියලා. ඔයත් හිතනවද ආයේ ගෙදර කුණු හරපයක්වත් කියයි කියලා? ඔයත් හිතනවද ආයේ ගෙදර තෝ කියලාවත් කතා කරයිද? අය ප්‍රශ්න නැහැ. අය ගැටලු නැහැ. සියල්ල ඉවරයි. දැන් මට කියන්න මොකක්ද මම මේ කියපු වගේ තිබ්බ ගැඹුර? මොකක් හරි මේකේ තේරුම් ගන්න බැරි දෙයක් තියෙනවා? අප්‍රමාණ කරුණාවෙන් දේශනා කරන්නේ දරුවන්ටයි දෙමව්පියන්ටයි හෙට ඉඳන් කරන්න. හෙට උදේ ගෙදරින් එළියට බහින්න කලින් කකුල් දෙක අත ගාලා වඳින්න කාගේද? අම්මගේ තාත්තගේ කිරිතුරුව වගේ හරියනවා. අම්මට තාත්තට වඳින්නේ අර යකඩ ගොඩවල් වලට වඳිනවනේ. ඉඹින්නද බයිසිකල් ගිලී කියලා හිතනවා පින්නතුන වෙලාවකට. අර පෙට්‍රල් ටැංකියේ ඉඹිනවනේ අනේ ගෝංකම. මොකටද ඉන්දියන් පාකිස්තාන යකඩ වලට ඉඹින්නේ? ස්ටීරියන් එක බදා ගන්නවා. අම්මයි තාත්තයි. අර ගෙදර පැත්තක ඉන්නවා. දෙවිවරු වගේ ආශිර්වාද ගන්න පුළුවන් දෙන්නේ කින්නකොට කොහෙවත් නැති යකඩ ගොඩවල් නිබිනවා. තේරුමක් තියෙන වැඩ නෙමෙයි. එහින්දා හෙට ඉඳන් ගෙවල් වල අම්මයි තාත්තයි දරුවෝ යොහම ඉන්න. කවදා හරි හොඳ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මං ඔය කියපු විදිහට ඉන්න. ගෙදර මේ ටික හදාගත්තට පස්සේ අය ප්‍රශ්න නැහැ.